හරි කහදක මත ලැබියන්නේ කට්ටිය ලෑස්තිලා ඉන්න අපි ඇවිල්ලා ඉන්නේ කොළඹට. ඉතින් කට්ටිය ලෑස්තිලා ඉන්න ගෝල් බේස් එකේ ඉන්න ඔය ඇච්ච බැච්චෝ අකුලා යන්න ලෑස්තිලා ඉන්න දෙනවා අන්තරේ පන්නනේ අන්තරේ ගෙනල්ලා තියෙන්නේ කහදක මත්තයා. අද තමයි කානිවල් කාරයෝ පාලමක් ඉගෙන ගන්නේ. මේ ආරු ඉන්න අන්න A few moments later. මේ මචං මොකෝ වෙන්නේ? මුකුත් නැහැ ඉතින් අවුව පොඩ්ඩක් සර එච්චර තමයි ඉතින් වෙන මොනවද? වෙන මොන අවුල්ද නේද? දෙසක් පොයක් යනවා නේද අය මාත්‍යා? ඒකනේ නිමාඩු දෙයිද දන්නේ නැහැ නේ. ළමාගේ ඒත් එක ඉතින් සර් අර බලන්න සර් අරගල කාර්යෝ ටික අපේ උන්ට අර වැවේ උපාගෙන ගහනවා සර්. කො මේ සාජන් කො මට නම් පේන්නේ නැහැ. අර බලන්න සර් අර බස් ටික ගිනි තියලා අපි ආව බස් ටික අර අර අසන උරුරේ ගෙත් ටැක්. ෂෝක් කුරුල්ලු ටික. අර කුරුල්ල ටික. සර් අර බලන්න සර් අපිත් එක උන්ට අර ඇතුන් ගලවලා අර ගහනවා සර් අර හතර. මේ සල් මත වහින්න ඕන. වයින් මේ අපි අර හරියට යන්ගො. හලෝ වල්ලේ මොකද උඹලා අරගලේ උන්ට ගැහුවද? ගැහුවා කියන්නේ උන් අපිට ගැහුවා අපිට උන් ගැහුවා. මට උඩු කො බස් එක බස් එක ටීවී එකෙන් බලනවකෝ. කොහෙද ඉන්නේ බස් එකේ ඉන්නේ? බස් එක ජේසීබී එකක් දාලා උස්සද්දි මම කොහොමද යකෝ බස් එකේ තුල ඉන්නේ? මම මේ ගංගාරාම පන්සලේ ඇංගිලා ඉන්නේ. බුදු අම්මා ගානවා. මේ ඉන්නේ තවත් බයි. බයියෙක්? නෑ අයියේ මම බයියෙක් නෙවෙයි අයියේ. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ අයියේ. හරි දැන් ඔබ කොහෙද? මම මෙහෙ තිස්ස මහරාමයේ අයියේ. තිස්ස මහරාමේ ඉඳන් බස් එක නැගලා රැලියට ආවද? බස් එකේ ආවා රැලියට ආවා. ඔව් බස් එකේ ආවේ අයියේ. ඔව්. එතකොට රැලි ඉවරලා පොලුත් අරගෙන ගෝල් පේස් එකට ආවද? ඔව් පොල්ලක් අරන් ගියා. ඔව් ගියා ගෝල් පේස් ගියා. ඊට පස්සේ අරගලේ හිටපු අපේ අහිංසකයාට උඹ පොළු වලින් ගැහුවද? පොල්ල කියන්නේ ගෝල් එකක් දෙකක් වගේ ගැහුවයි. එකයි දෙකයි. ඒකට තමයි යකෝ බයිකම කියන්නේ. ගාපියෝ. වල්ලේ අයමු අය තේබුන් නතර කරාද? ඒ පොඩ නෙමෙයි කඩව දහන්දියෙන් කුටි ගන්න කඩව දිනුත් ගහනවලු වල්ලිලා එයා ඉක්මනට කුටි ගන්න අයියේ කඩවදින්වත් ලියුමක් කරා යන්න අපිට ගැහුවා කියලා. අපේ චිත්තය කරා යන්න නැත්නම් දිගට මහදේ හරි කුටි ගන්න වල්ලිලා Vale. Baymu. Iyo, ayo kuti
දැන් තේබුඩ් වයි වලේ වලයි ළමටාව තේබුඩ් වරිලා మయకమా కలకమా චාමර මොකද්ද බම් මේ අපිට වුණේ ඒක තමයි බං කවුද මේක ප්ලෑන් කරේ ප්ලෑන් කරේ අර කාන්දරාව කොහොම